if I lay down and I play dead and I stay dead, baby, you'll get sick of being the monster out of my head, under my bed, thinking something out of my nightmares, standing right there. But if I lay down and Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ගොඩාක් කාලෙකින් vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ ඇවිල්ලා මේ 24 වෙනිදා. ඔයාලා දැන්ටමත් දන්නවා ඇතිනේ මම මොකද්ද කරන්න හදන්නේ කියලා. මම්මගේ රූම් එකට කොසි කෝන් එකක් හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේක දවස් 2-3ක වැඩක් එක දවසේ කරපු දෙයක් නෙමෙයි. ඉතින් ඉස්සෙල්ලාම මගේ කොසි කෝන් එක හදන තැන අතු ගාලා පිළිවෙලක් කරගෙන පරණ මෙට්ටයක් තිබ්බා ඒක එතෙන්ට දාගත්තා. ඉතින් මෙට්ටේ දාගත්තාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම කරන්න හදන්නේ මේකට බ්ලැන්කට් එකක් දාගන්න එක. ඉතින් මං ගාව තිබ්බ එකම බ්ලැන්කට් එක තමයි මම මේ දාගන්න හදන්නේ. මං හිතුවේ නෑ ඒක ලස්සනට ඒ කියලා. ඒ වුණාට ඒක අවුලක් නෑ හොඳට තියෙනවා. ඔන්න දැම්මට පස්සේ ඉතින් මේ විදිහට තමයි අපිට පේන්නේ. ඊට පස්සේ මම මෙන්න මෙයාවත් මගේ කොසි කෝන එකට එකතු කරගත්තා. ඊට පස්සේ ගයිස් මම්මගේ මිර එකත් මෙතෙන්ට එකතු කරගත්තා. මට හිතෙනවා මෙතන තියෙන එක හොඳයි කියලා. හැමතිස්සෙම ඉතින් මම බලත් ඉන්න පුළුවන්නේ. ඔන්න මේ ඇවිල්ලා නම් වෙන දවසක් හොඳේ. මට දවස නම් මතක නෑ කවද්ද කියලා. මම මෙතනට මේ චූටි පිලෝස් වගේක් ගත්තා. මේ ඒක අරගෙන ඔය එන ගමක්. මම ගත්තේ මේක කුරුණෑගල ශ්‍රියාණියකින්. මේ 1000 ගානකට තමයි ගත්තේ මතක නෑ හරියටම. මම ගත්ත පිලෝස් 4ක්. පාටවල් 4කින් පිලෝස් 4ක් ගත්තා. දැන් ඉතින් මෙතනට තියන්න තමයි හදන්නේ. එක පිලෝක ගාන තමයි 1000 ගාන උනේ. 4ම 1000 ගානට දුන්නේ නෑ ගයිස් හදේ. ඔයාලට කියන්නත් බැරි වුණානේ මම්මගේ work from home job එකට සමුදුන්නා. දැන් ඉතින් වෙන job එකක් තමයි කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මට මේ දවස් ටිකේ vlog ගේන්න බැරි වෙන්නේ. edit කරගන්න වෙලාවකුත් නෑ. edit කරත් voice කරගන්න වෙලාවක් නෑ. හම්බෙන වෙලාවට තමයි ඉතින් vlogs ගේන්නේ. තව vlog එකක් එන්නත් තියෙනවා. බොහෝ දුරට මේ මාසේ අන්තිම වගේ මට ඒක දාගන්න පුළුවන් නේ. මේ මාසේ අන්තිම වෙද්දි දානවා කියවට මම ඒක තාම එඩිට් කරලවත් නෑ. හැබැයි ඒක නම් චුට්ටක් විතර ෆනි vlog එකක්. අද ඇවිල්ලා ජූනි 16. කියන්නේ මම මේ වොයිස් කරන්නේ ජූනි 16 නෙයි 20 ගණන් වල කරපු මේ vlog එක වොයිස් කරන්නේ ජූනි 16. ඉතින් හිතන්නකෝ කමක් නෑ. මම උපරිම try එකක් දෙනවා මේ මාසේ අන්තිම වෙද්දි අනිත් vlog එකක් දාගන්න. ඔන්න ඉතින් දැන් මගේ පිලෝස් ටික දාගන්න තමයි හදන්නේ. මෙන්න මේ විදිහට මම පිලෝස් ටික දාගත්තා. ඉතින් දාලා ඉවරුනහම මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මේකට තව දේවල් ටිකක් ඇඩ් කරන්න තියෙනවා. ඉස්සරහට vlog එක බලන් ඉන්නකෝ. ඉතින් ඔන්න ගයිස් දැන් මම හදන්නේ චූටි ලයිට් වැලක් මේකට දාගන්න. මේ මම ෆේරි ලයිට්ස් ගන්න තමයි හිතුවේ. උනාට ඒක මේ මෙච්චරම දිග නෑනේ. ඒ හින්දා මේ වගේ ලයිට්ස් වැලක් දාන්න හිතුවා.
මෙහෙම ඉතින් වටේට දාගන්න තමයි හදන්නේ. මං හිතුව මගේ වෝල් ආර්ට්ස් තියෙන්නේ ඒක වටේටත් මේ බල්බ්වල යවන්න. ඉතින් දැන් කරන්න හදන්නේ ඒක තමයි. ඉතින් ගයිස් ඇත්තටම කිව්වොත් මට මේ කොසිකෝන එකක් හදන්න ඕන කියලා ඒ අයිඩියා එක ආවේ ප්‍රින්ට්‍රස් එකෙන්. මං නිතරම ප්‍රින්ට්‍රස් එකේ ඉන්න කෙනෙක්. ඉතින් ඒක දැකල තමයි මටත් ආස හිතුනේ මගේ රූම් එකට මේ වගේ තැනක් හදාගන්න. ඉතින් මේක හදාගන්න මට වියදම විදිහට ගියේ බල්බ් වලටයි පිලෝස් වලටයි විතරයි. අනිත් දේවල් සේරම ගෙදර තිබ්බනේ. ඒ දෙක විතරයි මම පිටින් ගත්තේ. ඉතින් ගයිස් මේක මන් දැන් වොයිස් කරද්දී මම මේ තැන හදලා ඉවරයිනේ. මන් දැන් ඉන්න කැමතිම වැඩිපුරම ඉන්න තැන් තමයි මගේ කොසිකෝන එක. දවසේ මහන්සිය නිවා ගන්න, තේ එකක් බොන්න, ෆෝන් එකේ ඉන්න, පොතක් කියවන්න සුපිරිම තැනක් තමයි ඉතින් මේක. ඉතින් මේක මාරම ලස්සනයි ගයිස්. මං හිතුවේ නෑ මේක මෙච්චර ලස්සනට එයි කියලා. ඉතින් බ්ලොග් එක ඉවර වෙනකම් බලන් ඉන්න. පුදුම ලස්සනයි ඒක. මං කියන්නේ මට නම් ලස්සනයි. ඔයාලා ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මං හරිම ආසාවෙන් හිටියේ මේ වගේ තැනක් මට හදාගන්න. මං කොහොම හරි ඒක හදාගත්තා. මේ තියෙන්නේ තැන. ඉතින් ගයිස් ඔයාලටත් පුළුවන් මේ වගේ හිත නිවෙන තැනක් ඔයාලගේ රූම් එකට ඇඩ් කරගන්න. ඉතින් කැමති අය ඉන්නවනම් try එකක් දාලා බලන්න. මේ තියෙන්නේ ඉතින් මගේ කොසිකෝන එක. Thank you for watching. අලුත් vlog එකකින් හම්බෙමු.